මේ අපි ගියපු තවත් සුන්දර ගමනක් තමයි තනමල්ලිල. ඉතින් රත්නපුරේ උඩවල හරහා තමයි අපි තනමල්ලිලට ගියේ. ඉතින් මේ ගමන ටිකක් දුර හින්දා අපි යන අතරමඟදී තැන් තැන් වලින් නවත්තලා සින්දු අස්තියට අපි ආහාර පාන ලබා දෙනවා. ඉතින් නවත්තන හැම තැනකින්ම බලයව ඉන්න මිනිස්සු ඇවිල්ලා එයාට කන්න බොන්න පළතුරු හැමදේම දෙනවා. ඉතින් කිසි අඩුපාඩුවක් නැහැ. ඉතින් ඒ අනතුරුතරේ අපි ඉතින් එයා ගැන වැඩියෙන් සැලකිල්ල දක්වලා තමයි මේ ගමන යන්නේ. ඉතින් මේ යන අතරමඟ තිබ්බ ලස්සනම තැනක් තමයි උඩවල ජලාශය. ඉතින් අපි එතන නැවතිලා ෆොටෝස් එහෙම අරන් තමයි අපි එතන ගියේ. ඉතින් හරිම ලස්සනයි. හරිම සුන්දර තැනක්. ඉතින් මේ එතන ලස්සන ෆොටෝස් ටිකක්. උඩවල ජලාශය බහුවෙද්දින් හම්බෙන තව තැනක් තමයි උඩවල ජාතික වනෝද්‍යානය. ඉතින් එතනදී මෙයාගේ යාළුවෙක් හම්බුණා. ඉතින් බලන්න ප්‍රතිචාර. ඉතින් ඔන්න අපි තනමල්ලිලට දුර ගමනකින් පස්සේ ආවා. ඉතින් ආපු ගමන් අපි අරන් ගියා තනමල්ලිල නගරේ පිටිපස්සෙන් යන කිරිඳුවේට. ඉතින් සුන්දර ඇල්ල ප්‍රදේශයෙන් පටන් ගන්න කිරිඳුවේ ලුණුගම්මේර ජලාශය දක්වා ගලා බසිනවා. ඉතින් ලස්සන ගඟක් කිරිඳුවේ කියන්නේ.